පටන් ගමු. අයිබෝවන්. ආයුබෝවන් ටීචර්. ආයුබෝවන් ටීචර්. ආයුබෝවන් ටීචර්. හරි. පුතේ අද තියෙන ඔයාලගේ මෝර්නින් ක්ලාස් එක නේ. මෝර්නින් ක්ලාස් එක තියෙන. හරි පුතේ දෙන අයිබෝවන් ටීචර් කියලා. පුතේ මෝර්නින් ක්ලාස් එකට අදාළව ඔයාලා දන්නවා හැමදාම කරන්නේ මොකක්ද ටීචර්? විභාගයට රචනා ප්‍රශ්නයක් එන්න පුළුවන්. විභාගයට එන්න පුළුවන් රචනා ප්‍රශ්නයක් තමයි පුතේ අපි සාකච්ඡා කරන්නේ. අද ඔයාලත් එක්ක පුතේ මෝර්නින් ක්ලාස් එකට අදාළව කතා කරන පුතේ ප්‍රශ්නය තමයි අභ්‍යන්තර අවකාශ නිර්මාණයන් හඳුන්වන්න. ලියා ගන්න මගේ පැටව ප්‍රශ්නයක්. අභ්‍යන්තර අවකාශ නිර්මාණයයන් හඳුන්වන්න. අභ්‍යන්තර අවකාශ නිර්මාණයයන් හඳුන්වන්න. ලියාගත්තද මගේ පැටව? හරි හොඳයි. පුතේ මේ අභ්‍යන්තර අවකාශ නිර්මාණය මේක කොහොම ආපු එකක්ද? අපි ඒ කතා කරමුකෝ මුලින්ම. මේ අභ්‍යන්තර අවකාශ නිර්මාණය ගැන පුතේ අපි කතා කරන්නේ ඔයාලට මතක ඇති මම මතක් කරනවා. අපි පුතේ ප්‍රශස්ත ජීවන පරිසරය වර්ග කරානේ පුතේ ප්‍රධාන කොටස් කීයක් යටතේද? ප්‍රධාන කොටස් දෙකක් යටතේ. ප්‍රශස්ත ජීවන පරිසරය මැනික අපි වර්ග කරා ප්‍රධානාකාර කීයක් යටතේ පුතේ? ප්‍රධානාකාර දෙකක් යටතේ. එකක් තමයි අපි පුතේ කිව්වා සමාජ ජීවන පරිසරය කියලා. එකක් මැනික අපි කිව්වා මොකක්ද? සමාජ ජීවන පරිසරය කියලා. අනිත් එක පුතේ අපි කිව්වා භෞතික ජීවන පරිසරය කියලා. ප්‍රශස්ත ජීවන පරිසරය පුතේ අපි වර්ග කරා ප්‍රධාන කොටස් කීයක් යටතේද මැනික? ප්‍රධාන කොටස් දෙකක් යටතේ. එකක් පුතේ සමාජ ජීවන පරිසරය කිව්වා. අනිත් එක පුතේ භෞතික ජීවන පරිසරය කිව්වා. මෙන්න මේ භෞතික ජීවන පරිසරය පුතේ අපි ආය වර්ග කරා ප්‍රධානාකාර කීයක් යටතේද මැනික? ප්‍රධාන ආකාර පුතේ 3ක් යටතේ. ප්‍රධාන ආකාර 3ක් යටතේ වර්ග කරා. අන්නේ භෞතික ජීවන පරිසරය පුතේ ප්‍රධාන ආකාර 3ක් යටතේ වර්ග කරපු ඒවායින් එක වර්ගයක් තමයි අපි එක කොටසක් තමයි එක මූලික කොටසක් තමයි අපි කියනවා මොකක්ද මේ? අභ්‍යන්තර අවකාශ නිර්මාණය කියන්නේ. අපි මේක ලියලමුකෝ. එකක් තමයි මැනික අභ්‍යන්තර අවකාශ නිර්මාණය. අනිත් එක තමයි පුතේ අපි කියනවා මොකක්ද? ගොඩ නැගිලි හා භූ දර්ශන නිර්මාණය. ගොඩ නැගිලි හා භූ දර්ශන නිර්මාණය. අනිත් එක තමයි පුතේ අපි කියනවා ග්‍රාමීය හා නාගරික පරිසර නිර්මාණය. ග්‍රාමීය හා නාගරික පරිසර නිර්මාණය. එතන පුතේ ඔයාලට දැන් අවබෝධයක් එන්නේ නැති අභ්‍යන්තර අවකාශ නිර්මාණය අපට අහුවෙන්නේ කොතනද? ප්‍රශස්ත ජීවන පරිසරය අපි ප්‍රධාන කොටස් දෙකක් යටතේ වර්ග කරා සමාජ ජීවන පරිසරය හා භෞතික ජීවන පරිසරය කියලා. අන්නේ කතා කරන භෞතික ජීවන පරිසරය පුතේ මූලික කොටසක් විදිහට තමයි අපි සාකච්ඡා කරන්නේ මොකක්ද මැනික? අභ්‍යන්තර අවකාශ නිර්මාණය. දැන් පුතේ පේපරේට මේ ටික ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරි මේ ටික ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලට මේ අභ්‍යන්තර අවකාශ නිර්මාණය මොන කොටස යටතේද සාකච්ඡා කරන්නේ කියලා ඔයාලා දැනගන්න ඕන නිසායි ටීචර් මේ ටික කියලා දුන්නේ. ඒක පැහැදිලිද මගේ පැටව හැමෝටම? මගේ පැටව හැමෝටම මේ ටික පැහැදිලිද? පැහැදිලි ටීචර්. ඔව් ටීචර්. ටීචර් හරි පැටව. හරි බුද්ධිසත් දාලා තියෙනවා ඔව් ටීචර් කියලා.
අනිත් පැටව පුතේ තේරුම් නැත්නම් අහන්න බිනුරි තේරුණාද? තේරුණා නම් මම මේක මකනවා. හරිනේ? ඔන්න මකනවා. හරි. දැන් පුතේ අපි කතා කරන්න යමු මේ භෞතික ජීවන පරිසරයේ මූලික කොටස් තුනෙන් එක කොටසක් වෙන ඔයාලගෙන් පේපරේට අහන්න පුළුවන් රචනා පේපරේට අහන්න පුළුවන් අභ්‍යන්තර අවකාශ නිර්මාණය කියන්නේ මොකක්ද කියලා. මොකක්ද පුතේ අභ්‍යන්තර කියන්නේ? අභ්‍යන්තර කියන්නේ ළමයි ඇතුළත කියන එක. අභ්‍යන්තර කියන්නේ ඇතුළත අවකාශය කියන එක. දැන් ඔයාලා පුතේ මේ වෙලාවේ ඉන්නේ ගේ ඇතුලේ නම් අපි කියනවා පුතේ මොන අවකාශයක් තුලද ඉන්නේ ඔයාලා? අභ්‍යන්තර අවකාශයක් තුල තමයි ඉන්නේ. හරි? අභ්‍යන්තර අවකාශයක් තුල තමයි ඉන්නේ. දැන් සමහර ළමයින්ට පුතේ ගොඩක් වෙලාවට මේ අභ්‍යන්තරයි බාහිරයි මොනවා වෙනවද? පටල වෙනවනේ. පේපරේ ලියන්න ගියාම ප්‍රශ්නයක් ඇවිල්ලා තිබුණොත් අභ්‍යන්තර අවකාශය ගැන අපේ ළමයි 17 කල්පනා කරනවා. අභ්‍යන්තර කියන්නේ ඇතුළත අවකාශයේද නැත්නම් පිටත අවකාශය. හරි? පුතේ ඉතින් ඔයාලට ඔක අමතක නොවෙන්න මතක තියාගන්න ක්‍රමයක් කියලා දෙන්නද මම? අභ්‍යන්තර අවකාශය මතක තියාගන්න ක්‍රමයක්? හරිද? ටීචර්. මට කියන්න විනෝදයා ඔයාගේ පුතේ ආමාශය අභ්‍යන්තර ඉන්ද්‍රියක්ද බාහිර ඉන්ද්‍රියක්ද? අභ්‍යන්තර. අභ්‍යන්තර ඉන්ද්‍රියනේ. බලන්න ළමයි කොහෙන් හරි පේනවද කියලා ආමාශය එළියට? පේනවද? පේනවද? නෑ. පේන්නේ නෑ. ඒ කියන්නේ ඒක පේනවා. ඕන් කවිඳුගේ පේනවලු පුතේ. ආමාශය මම නම් දන්නේ නෑ. හරි? එතකොට පුතේ අභ්‍යන්තර අවකාශය කියලා කියන්නේ මොකක්ද? ඇතුළත අවකාශය කියන එක. එතකොට පුතේ මෙන්න මේ අභ්‍යන්තර අවකාශය සකස් කර ගනිද්දී දැන් ඔයාලා හිතන්නකෝ මෙහෙම ඔයාලා පුතේ ඉඩමක් ගත්ත ගමන් මොකද කරන්නේ? ළමයි ඉඩමක් ගත්ත ගමන් මොකෝ කරන්නේ? දැන් අපේ ළමයි කිය ටීචර් සුද්ධ කරනවා. ඔව් පුතේ සුද්ධ කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ කියන්නකෝ? ඊට පස්සේ මොකෝ කරන්නේ? ළමයි එක්ක බම් පුතේ වැට ගහනවා නැත්නම් සල්ලි තියනවා මොකද කරන්නේ ඔයාලා? තාප්පේ බඳිනවනේ. එක්ක වැට ගහනවා එක්ක තාප්පේ බඳිනවනේ. නේද? හරි දැන් අපි සාමාන්‍යයෙන් ඉඩමක් ගත්තට පස්සේ ගත්ත ගමන් කරන්නේ ඉඩමක් ගත්ත ගමන් කරන්නේ මොකක්ද? එක්ක වැට ගහනවා එහෙම නැත්නම් තාප්පේ බඳිනවා. හරි? එතකොට පුතේ මෙන්න මේ විදියට අපි මොකද කරන්නේ? අපේ සීමාව පුතේ වෙන් කරගන්නවා. මොකද අපි කැමති නෑ අපේ එක බිම්මංගලක්වත් වෙන කාගේවත් වෙනවට. අන්න පුතේ අපි මොකද කරන්නේ? අපේ ඉඩම තුල අපි අපේ සීමාව වෙන් කරගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? මෙන්න මේ වෙන් කරගත්ත සීමාව තුල තමයි පුතේ අපි අපේ නිර්මාණය ගොඩනගන්න පටන් ගන්න යන්නේ. දැන් ඔයාලා ළමයි එක ඉඩමක වැට ගහලා හරි තාප්පේ බැඳලා හරි ඊට පස්සේ පුතේ ඊළඟ ඉඩම ගිහිලාද නිර්මාණය ගොඩනගන්න හදන්නේ ගේ හදන්නේ අල්ලපු ඉඩමද නෑනේ පුතේ නේ ඔයාලේ සීමාව වෙන් කරගත්ත සීමාව තුල තමයි ළමයි මොනවා කරන්න ගන්නේද නිර්මාණය ඉදි කරන්න පටන් ගන්න. ඔන්න සීමාව වෙන් කරගත්තා. ඊට පස්සේ පුතේ මොකද කරන්නේ? මෙන්න මේ ඇතුළත. හරි? සංවෘත කියලා කියන්නේ පුතේ මේ ඇතුළත කියන එක. හරි? ඇතුළත අවකාශය තුල පුතේ යන්න අපි මොකද කරන්නේ? මුලින්ම ෆවුන්ඩේෂන් එක දානවා. හරි? ෆවුන්ඩේෂන් එක දාලා ළමයි බිත්ති ටික නග ගන්න. හරි? එහෙම හිතන්නකෝ. හරි. දැන් තාත්තා හිතනවාද හරි සීමාවත් වෙන් කරගත්තා. හරි? මම ඔයාලගේ භාෂාවෙන් කියලා දෙන්න ඊට පස්සේ අර්ථ ගැනීම කියලා දෙන්නම්. හොඳට අහගෙන ඉන්න වෙන වැඩ කරන්න එපා. හරිද? ඔන්න පුතේ දැන් තාත්තා හිතනවා හරි ඉඩමක් ගත්තා වැටක් ගැහුවා ඒ කියන්නේ සීමාව වෙන් කරගත්තා ඒ තුල මොකද කරේ අප්පච්චි ෆවුන්ඩේෂන් එක දාලා බිත්ති ටිකක් නගගත්තා ඊට පස්සේ මේ ඇතුළට වෙලා හරි නෝනා අභ්‍යන්තර අවකාශය සකස් කරගත්තා කියලා ඉන්නවද විනෝදය හැම ආශිනී නෑ ටීචර්. නෑ මොකද කරන්නේ අපිට සුව පහසු වෙන විදියට පුතේ ඒක තවදුරටත් අපි සකස් කරගන්නවා. එහෙම නේද? ඔව් වහලේ ගහන්න ඕන ඔය දේවල් ටික කරලා අපි මොකද කරන්නේ අපිට සුව පහසු වෙන විදියට
සකස් කරගන්නවා. ඒ කියන්නේ මගේ පුතේ එහෙනම් අභ්‍යන්තර අවකාශය කියන එකට අපිට අර්ථ ගන්නන්න පුළුවන්. මෙන්න මෙහෙම. ඔන්න අහගෙන ඉන්න. මිනිසා සිය වාසස්ථාන ලෙස වෙන් කරගත්ත හෝ ඔන්න වෙන් කරගත්තා. ඉදි කරගත්ත සංවෘත අවකාශය. සංවෘත කියලා කියන්නේ මොකක්ද කියලාද පුතේ මම කිව්වේ? ඇතුළත කියන එක කිව්වා නේද? ඔව්. සංවෘත අවකාශයට අපි කියනවා මනික මොකක් කියලාද? අභ්‍යන්තර අවකාශය කියලා. අභ්‍යන්තර අවකාශය කියලා කියනවා. ඊට පස්සේ පුතේ මොකද කරන්නේ අපි ඒක තවදුරටත් අපිට සුව පහසු වෙන විදියට සකස් කරගන්නවා. අන්නේ අප සුව පහසු වෙන විදියට සකස් කර ගැනීමට කියනවා පුතේ අභ්‍යන්තර අවකාශ නිර්මාණය කියලා. අභ්‍යන්තර අවකාශ නිර්මාණය කියලා කියනවා. මට කියන්න මගේ පැටවු මේ උගන්නපු ටික පුතේ තේරුණාද ඔයාලට නැද්ද? තේරුණා ටීචර්. තේරුණා ටීචර්. තෙරුණා ටීචර්. අනිත් පැටවු වෙන විදිහට දාලා තේරුණා ටීචර් කියලා. තේරුණා ටීචර්. තේරුණා ටීචර් කියලා. හා ජනිත් දාලා තියෙනවා තේරුණා කියලා. හරි බුද්ධිෂත් දාලා තියෙනවා තේරුණා ටීචර් කියලා. හරි. ඊට පස්සේ පුතේ මට කියන්නකෝ අංජලිත් දාලා තියෙනවා තේරුණා ටීචර් කියලා. හා කමින්දුත් දාලා තියෙනවා තේරුණා ටීචර් කියලා. හරි හොඳයි. ඊට පස්සේ මට රත්තරන් පුතේ කියන්නකෝ දැන් මුල් කාලීනව. ඒ කියන්නේ දැන් පැරණි ශිෂ්ටාචාර යුගයේ ජීවත් වෙච්ච කට්ටිය එයාලා පුතේ කොහොමද නිවාස ගොඩනගා ගත්ත කිව්වේ? එයාලට ළමයි තිබුණේ එක්කෝ ඒගොල්ලෝ ජීවත් වුණේ ගස් අතු උඩ. ඒ කියන්නේ ළමයි වඳුර වෙලා ඉලව් වෙලා නෙමෙයි. හරිද? ගස් අතු උඩ මොනවා කරාද එයාලා? නේද? අර මේව ගහගෙන ජීවත් වුණානේ. මොකද ඒකට කියන්නේ ළමයි පැල්පත් නෑ. මොකද කියන්නේ? උඩාරන් දන් දන්න එකට සිංහලෙන් කියනවා මම. හරි? පැරණි ශිෂ්ටාචාර යුගයේ ජීවත් වෙච්ච කට්ටිය. හරිද? ඒ වගේම තමයි පුතේ ඊට අමතරව ඒගොල්ලෝ ගල් ගුහාවල ජීවත් වුණානේ. ඒ වගේම තමයි ළමයි ඊට අමතරව දඩයම් යුගයේදී වගේ ඒගොල්ලෝ තව ඊට අමතරව ගස් බෙන ඇතුලේ ජීවත් වුණා. හරි? ඒ වගේම තමයි පුතේ ගොවි යුගයට එනකොට නම් සාමාන්‍යයෙන් ඒගොල්ලෝ යම්කිසි ප්‍රමාණයකට සංවර්ධනය වුණා. හැබැයි අපි ගමුකෝ මුල් කාලේ කියලා ප්‍රාග්ඓතිහාසික යුගයේ කියලා. හරිද? ප්‍රාග්ඓතිහාසික යුගයේ ඒගොල්ලෝ ජීවත් වුණේ පුතේ මෙන්න මෙහෙම ගල් ගුහාවල, ගස් බෙනවල, ගස් අතු උඩ තමයි. හරිද? එතකොට පුතේ මෙන්න මේ අභ්‍යන්තර අවකාශ නිර්මාණය පුතේ ඒ කාලෙදි තිබුණා. ඒගොල්ලෝ කොහොමද පුතේ අභ්‍යන්තර අවකාශය සකස් කරගන්නේ නැත්තේ? ඔයාලා හිතන විදියට දැන් ටීචර් කිව්වනේ ගල් ගුහාවල ජීවත් වුණේ කියලා යාලා. එහෙනම් ටීචර් ගල් ගුහාවට කරලා වැට ගැහුවත් දන්නේ නැහැ. එහෙමද ළමයි? අනේ නෑ පුතේ. නෑ. හරිද? එහෙම නෙමෙයි. හරිද? පුතේ යාලා කොහොමද දන්නවද? අභ්‍යන්තර අවකාශය සකස් කරගත්තේ. හරි? ඒගොල්ලෝ පුතේ එයාලගේ ගල් ගුහාව ඇතුළත ජීවත් වෙද්දී හරිද? කටාරම් කෙටීමක් සිද්ධ කෙරුවා. මොකද කරේ ළමයි? කටාරම් කෙටුවා. ඒ කියන්නේ ළමයි දැන් ගල් ගුහාවට පුතේ වර්ෂාව වහිනකොට මොනවා වෙන්න පුළුවන්ද? ගල් ගුහාව ඇතුළට වර්ෂා ජලය එන්න, වැසි ජලය එන්න පුළුවන්. අන්නේ වැසි ජලය එන එක වළක්වන්න පුතේ යාලා මොනවා කරාද ළමයි? කටාරම් කෙටීම සිද්ධ කරා. ඒ වගේම තමයි පුතේ ඔයාලා දන්නවා ගල් ගුහාවල පොළොව පුතේ හරියට සමතලා නෑනේ ලෙවල් එකට නෑ. දැන් අපේ ගෙදර ගෙවල් වල වගේ සමතලා නෑනේ. නේද? උස් බිම් තියනවා, පහත් බිම් තියනවා. එහෙමනේ තියෙන ළමයි. හරි එතකොට ඒගොල්ලෝ මොකද කරේ? අන්න පුතේ එයාලගේ මෙන්න මේ තිබිච්ච පොළව සමතලා කරලා සුමටව සකස් කරගත්තා. එහෙනම් පුතේ අපි කියනවා මෙන්න මේ විදියට ඒගොල්ලෝ කටාරම් කෙටීම, ගල් ගුහාව පොළව සමතලා කරලා සුමටව සකස් කර ගැනීම මෙන්න මේ දේවල් පුතේ අභ්‍යන්තර අවකාශ නිර්මාණයේ මූලික පියවර විදියට අපිට සඳහන් කරන්න පුළුවන් කියලා. පැහැදිලිද පැටව නැද්ද? පැහැදිලි ටීචර්. පැහැදිලි පැටව? ටීචර්. පැහැදිලි ටීචර්. පැහැදිලි ටීචර්. බුද්ධිෂ්ට දාලා පැහැදිලි ටීචර් කියලා. හරි. හරි හොඳයි. එතකොට පුතේ දැන් වර්තමානයේ වෙනකොට අපි මොකද කරන්නේ? වර්තමානයේ වෙනකොට අපි කටාරම් කොටනවද ළමයි? අපි එහෙමද කරන්නේ?
නෑ නේද? තාක්ෂණයේ දියුණුවත් එක්ක නේද අපි විද්‍යාත්මක හා කලාත්මක දේවල් යොදාගෙන පුතේ මෙන්න මේ අභ්‍යන්තර අවකාශ නිර්මාණය ඉහළ මට්ටමක තියනවා කියලා අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන වගේම ඔයාලා පිළිතුර ලියද්දී අනිවාර්යයෙන්ම ලියන්නත් ඕන. හරි. මට කියන්න මගේ පැටව අභ්‍යන්තර අවකාශ නිර්මාණය ගැන හොඳටම තේරුණාද මගේ රත්තරන් පුතේ? නැත්නම් මං ආපහු පාරක් කියලා දෙන්න ඕනද? ඉක්මනට කියන්න. හොඳටම තේරුණාද? පැටව තව පාරක් ටීචර් කියලා දෙන්නකෝ. හා ඔන්න පුතේ අහන් ඉන්නකෝ ඔන්න ආයේ පාරක් මං කියලා දෙනවා. හරිද? හරි. පුතේ අභ්‍යන්තර අවකාශ නිර්මාණය අපි අභ්‍යන්තර අවකාශ නිර්මාණය කතා කරේ මොකක් යටතේද මගේ පැටවෝ? ප්‍රශස්ත ජීවන පරිසරය වර්ග කරා කොටස් දෙකක් යටතේ සමාජ ජීවන පරිසරයයි භෞතික ජීවන පරිසරයයි කියලා. භෞතික ජීවන පරිසරය ආයේ අපි වර්ග කරා පුතේ ප්‍රධාන කොටස් තුනක් යටතේ අභ්‍යන්තර අවකාශ නිර්මාණයයි ගොඩනැගිලි හා භූදර්ශන නිර්මාණයයි ග්‍රාමීය හා නාගරික පරිසර නිර්මාණයයි කියන්නේ. ඒ ටික පැහැදිලි නේද? ඔව් ටීචර්. ඊට පස්සේ පුතේ ඔන්න ඔය මූලික කොටස් වල භෞතික ජීවන පරිසරයේ මූලික කොටස් තුනෙන් එක කොටසක් තමයි අපි කියනවා අභ්‍යන්තර අවකාශ නිර්මාණය කියලා කියන්නේ. ඔයාලගේ රචනා පේපරේ පුතේ ලකුණු 4ක් හරි 5ක් හරි දෙන ප්‍රශ්නයකට අභ්‍යන්තර අවකාශ නිර්මාණය යන හඳුන්වන්න කියලා ඉන්න පුළුවන්. එහෙම නැත්නම් පුතේ 8 වෙනි ප්‍රශ්නය යටතේ අභ්‍යන්තර අවකාශ නිර්මාණය කියලා ඉන්නත් පුළුවන්. එතකොට පුතේ ඔයාලා මොකද කරන්න ඕන? මේක විස්තර කරන්න ඕන. පැහැදිලිද? හරි. එතකොට පුතේ අභ්‍යන්තර කියනකොට ඔයාලා තේරෙනවා අභ්‍යන්තර කියන්නේ ඇතුළත කියන එකට. දැන් ඔයාලා මේ වෙලාවේදී ක්ලාස් එකකට සම්බන්ධ වෙලා ඉන්නේ මගේ රත්තරන් පුතේ ගේ ඇතුලේ ඉඳන්නම් ඔයා ඉන්නේ ළමයි මොන අවකාශයක් තුලද? අභ්‍යන්තර අවකාශයක් තුල. ඒ වගේම සමහර පැටවෝ එළියේ ඉඳන්නම් ඉන්නේ එළිය කියන්නේ මිදුලේ ඉඳගෙන නම් ක්ලාස් එකට ජොයින් වෙලා ඉන්නේ. ඔයාලා ඉන්නේ පුතේ බාහිර අවකාශයක් තුල. හරි. එතකොට පුතේ මෙන්න මේ අභ්‍යන්තර අවකාශය අපි නිර්මාණය කරගත්තේ මුල් කාලීනව කොහොමද? මුල් කාලීනව අභ්‍යන්තර අවකාශ නිර්මාණය කරන්නේ කොහොමද? අපි මුලින්ම මොකද කරන්නේ පුතේ? සිය වාසස්ථාන විදියට වෙන් කරගන්නවා. නේ? දැන් අපි හිතන්නකෝ ජනිත් මෙහෙම පුතේ ඔයා ඉඩමක් ගන්නවා. හරි? ඔයා ඉඩමක් ගත්තම පුතේ ඒ අභ්‍යන්තර අවකාශ නිර්මාණය ගොඩනගනකොට මුලින්ම මොකද කරන්නේ? ඔයා පුතේ මුලින්ම ඊටම අරගෙන වැට ගහනවනේ අනේ. හරිද? වැට ගහනවා. හරිද? වැට ගහලි වල මොකද කරන්නේ? ඊට පස්සේ වැට ගහපු ඒ නිර්මාණය තුළ නම් වැට ගහපු මේ ඉඩම තුළ තමයි ඔයා නිර්මාණය ගොඩනගන්න පටන් ගන්න. එහෙමනේ. එක ඉඩමක වැට ගහලපන් අනිත් පැත්තේ ගේ හදන්නේ නෑනේ. හරි? හරිද? හරි. එතකොට පුතේ අන්න සිය වාසස්ථාන ලෙස අපි වෙන් කරගත්තා. අන්නේ වෙන් කරගත් සීමාව තුළ අපි පුතේ මොනා කරන්න යනවද? ඉඳි කරනවා සංවෘත අවකාශය තුළ. ඒ කියන්නේ අතුලත අවකාශය තුළ ඉඳි කරගන්නවා. ඒකට තමයි මණික අපි කියන්නේ අභ්‍යන්තර අවකාශය කියලා. ඒ ටික පැහැදිලිද පැටව්? ඔව් ඔව් ටීචර්. ටීචර්. ඔව් ටීචර්. ජනී තේරුණාද? ඔව් ටීචර්. හරි. ඊට පස්සේ පුතේ මොකද කරන්නේ? ඔව් මිස් කියලා කමෙන්ටුත් දාලා තියෙනවා. ඊට පස්සේ පුතේ මොකද කරන්නේ? අවකාශය Tamanට සුව පහසු වෙන විදියට සකස් කර ගන්නවා. ඒකට තමයි අපි කියන්නේ අභ්‍යන්තර අවකාශ නිර්මාණය කියලා. පැහැදිලිද? අභ්‍යන්තර අවකාශ නිර්මාණය. ඒ වගේම තමයි පුතේ මුල් කාලිනව කොහොමද අභ්‍යන්තර අවකාශය නිර්මාණය කරගත්ත කියලා මම ඔයාලට ඉගැන්නුවේ. කොහොමද ළමයි? කො කියන්නද? කොහොමද? කැල්ගුවවල කටාරම් අන්න හරි බලන්න පුතේ කොල්ලගේ මොලේ අම්මා ඒකනේ කියන්නේ. හරිද? ගල් ගුහාවල ජීවත් වෙච්ච අය අතීතයේදී ගල් ගුහාවල ජීවත් වෙච්ච අය පුතේ මොකද කරේ? වැසි ජලය යන වර්ෂා ජලය ගල් ගුහාව ඇතුළට එන එක වළක්වන්න කටාරම් කැටීම සිද්ධ කරා. ඒ වගේම තමයි පැටව් ගල් ගුහාව ඇතුළත පොළව සමතලා කරලා සුම්මටව සකස් කරගත්තා. අද වර්තමාන
මේ වෙනකොට මොකෝ වෙලා තියෙන පුතේ? තාක්ෂණයේදී උණුවත් එක්ක නේද? විද්‍යාත්මක හා කලාත්මක දේවල් යොදාගෙන මෙන්න මේ අභ්‍යන්තර අවකාශ නිර්මාණය පුතේ ඉහළ මට්ටමක තියෙනවා. දැන් පැහැදිලිද ඒත් නැද්ද මගේ පැටව? පැහැදිලි ටීචර්. පැහැදිලි ටීචර්. හරි. එහෙනම් මගේ රත්තරන් පුතේ අපි මේ ටික ටක් ගාලා ලියා ගමු. ලියා ගන්න මගේ පැටව අභ්‍යන්තර අවකාශ නිර්මාණය යටතේ ලියා ගන්න පුතේ. මිනිසා සිය වාසස්ථාන ලෙස වෙන් කර ගන්නා හෝ ඉදි කර ගන්නා සංවෘත අවකාශය. සංවෘත ලියන්නේ පුතේ මෙහෙමයි. මේ අයන් නැති හොඳද? සංවෘත අවකාශය අභ්‍යන්තර අවකාශය ලෙස හඳුන්වයි. එතනටම ලියා ගන්න මගේ පැටවු. එම පරිසරය තමන්ට සුව පහසු ලෙස සකස් කර ගැනීම උඩුකම ඇතුළේ ලියා ගන්න පැටවු. අභ්‍යන්තර අවකාශ නිර්මාණය ලෙස උඩුකම වහගන්න පැටවු. අභ්‍යන්තර අවකාශ නිර්මාණය ලෙස හැඳින්විය හැකිය. හරිද මගේ පැටවු? හරි ටීචර්. අනිත් පැටවු හරි ටීචර්. හරි. ඊට පස්සේ පුතේ රුලක් අතහැරලා ලියා ගන්න මැනික. අතීතයේදී ගල් ගුහා හෝ එබඳු ස්වාභාවික සංවෘත අවකාශයන්හි සංවෘත බෝඩ් එකේ තියෙනවා පැටවු. එබඳු ස්වාභාවික සංවෘත අවකාශයන්හි ජීවත් වූ මිනිසා එම අවකාශයන් ජීවත් වීම සඳහා සුව පහසු ලෙස සකස් කරගත් අතර මෙය
අභ්‍යන්තර අවකාශ නිර්මාණයේ අභ්‍යන්තර අවකාශ නිර්මාණයේ මූලික පියවර ලෙස අභ්‍යන්තර අවකාශ නිර්මාණයේ මූලික පියවර ලෙස සඳහන් කළ හැකිය. හරිද පැටව්? හරි ටීචර්. අනිත් පැටව්. හරි ටීචර්. හරි ටීචර්. හරි. ඊට පස්සේ පුතේ උදාහරණ ලියා ගන්න වෙන පාට පෑනකින්. වෙන පාට පෑනකින් මගේ පැටව් උදාහරණ ලියා ගන්න. උදාහරණ ගල් ගුහා දිගේ ගලන ගල් ගුහා දිගේ ගලන ගල් ගුහා දිගේ ගලන ගල් ගුහා දිගේ ගලන වැසි ජලය ගල් ගුහා දිගේ ගලන වැසි ජලය අභ්‍යන්තරයට ගලා ඒම වැළැක්වීම සඳහා කටාරම් කෙටීම හරිද පැටව්? හරි ටීචර්. හරි ටීචර්. අනිත් පැටව්. හරි. තව උදාහරණයක් ලියා ගන්න මගේ මැනික. ගල් ගුහා ඇතුළත පොළව සමතලාකර ගල් ගුහාව ඇතුළත පොළව සමතලාකර සුමටව සකස් කිරීම ගල් ගුහාව ඇතුළත පොළව සමතලාකර සුමටව සකස් කිරීම. හරිද මැනික? හරි ටීචර්. හරි ටීචර්. හරි ටීචර්. හරි. ඊට පස්සේ පුතේ රුලක් අතහැරලා නෝට් එක ලියපු පෑනෙන් වල ලියා ගන්න. උදාහරණ ලියපු එකෙන් නෙමෙයි මැනික. නෝට් එක ලියපු පෑනෙන් ලියා ගන්න. තාක්ෂණික දියුණුවත් සමග ටීචර් අවසාන මොකද්ද කිව්වේ? උදාහරණෙද පුතේ? මේ ගල් ගුහා ගල් ගුහා ඇතුළත පොළව සමතලාකර සුමටව සකස් කිරීම. හරි thank you ටීචර්. ඊට පස්සේ පුතේ උදාහරණ ලියපු පෑනෙන් නෙමෙයි ඔයාලා නෝට් එක ලියන පෑනෙන් ලියා ගන්න පැටව්. තාක්ෂණික දියුණුවත් සමග මේ වන විට විද්‍යාත්මක හා කලාත්මක දැනුම භාවිතා කරමින් ඉතාමත් අලංකාර හා සුව පහසු බවින් යුත් නිර්මාණ ඉතා දියුණු තත්ත්වයකට
පත්ව ඇත ඉතා දියුණු තත්වයකට පත්ව ඇත. හරි ටීචර්. හරි ටීචර්. හරි. පුතේ නවෝදයා හදන ටීචර් මේ ප්‍රශ්නෙට උත්තරය ලියනකොට උදාහරණ ලියන්න ඕනද? ඔව් පුතේ උදාහරණ ලියන්න අනිවාර්යෙන්ම. උදාහරණ දැන්ටත් මතකයිනේ මැනික ඔයාලට. සචින් දාලා දෙනවා ටීචර් ක්ලාස් එකේ රෙකෝඩින් එක දෙනවා නේද ටීචර්? ඔව් පුතේ රෙකෝඩින් හැමදාම ක්ලාස් එකේ දෙනවා. හරි. මට කියන්න මගේ රත්තරන් පුතේ මෝර්නින් ක්ලාස් එකට අදාළව අද ඔයාලට උගන්වපු ටික ඔක්කොම තේරුණාද නැද්ද? තේරුණා ටීචර්. මගේ අනිත් තේරුණා ටීචර්. තේරුණා ටීචර්. හරි හොඳයි. බුද්ධිෂත් දාලා තියෙනවා තේරුණා තේරුණා ටීචර්. හරි හොඳයි. අංජලි දාලා තියෙනවා තේරුණා ටීචර් කියලා. හරි හොඳයි. පුතේ අද හවස 6:00 තියෙනවා ශානි දාලා තියෙනවා ටීචර් කියලා. ගිත්මි දාලා තියෙනවා තේරුණා ටීචර් කියලා. ගොඩක් හොඳයි. හරි. අද හවස 6:00 පුතේ ඔයාලගේ 2026 දරුවන්ගේ තියරි ක්ලාස් එක තියෙනවා අපිට ඊයේ. ඔව් සිකුරාදානේ. සිකුරාදා ක්ලාස් එක කරන්න බැරි වුණානේ. ඒ වෙනුවට අද හවස 6:00 ක්ලාස් එක තියෙනවා ඔයාලගේ තියරි එක. මගේ පැටව ජොයින් වෙන්න. හෙට පුතේ දවසෙම 2025 දරුවන්ට දවසෙම කියන්නේ උදේ වරුවයි ආය හවස් වරුවයි දෙකම පුතේ තියෙනවා. 2025 දරුවන්ගේ උදේ වරුවක තියෙනවා පුතේ රිවිෂන් ක්ලාස් එක. ඊට පස්සේ පුතේ තියෙනවා ඔයාලගේ ස්පීඩ් රිවිෂන් එක. හරිනේ? හරි. හරි. එහෙනම් මගේ පැටව පරිස්සමට ඉන්න. අපි ආපහු හම්බ වෙනවා අද හවස 6:00 අයුබෝවන්. බුදු සරණයි. ආයිබෝවන්. ටීචර් බයි. Go on, teacher.